පෙන්නුණු කට්ටියට එකතු වෙලා හම් වෙන්න හොඳ තරම් තමයි ඩොප් හවුස්. ඉතින් කියන කිසිරු හරි. ඔන්න දැන් නොකියාම අපි නුවරදි කියනවා ඔන්න නේද කොච්චර දේවල් වුණාද කිසි දෙයක් වෙලා නැහැ. ආදරණීය මිනිස්සු හම් වෙන ආදරණීය ස්නේහේ නගරය කියන්නේ අපි මහනුවරට කනබොන තැන අපි කතා බහ කරන්නේ ඉසුරු කතා කරමු. ඔය හැමදේමුණේ මගේ අතින් ඒක තමයි වැරද්ද. ඔව් මේ ඉතින් ඩොප් හවුස් අපිත් එක්ක ඉන්නවා අර්ජුන පවුස්. ඒ කියන්නේ අපි කෑම කොච්චර රස වුණත් අපි කන තැන අනුව රස දැනෙන එක අඩු වෙන්න පුළුවන්. තැන කොච්චර හොඳ වුණත් කෑම රහ නැත්තම් ඒක අපිට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඩොප් හවුස් එකට එන දොර අරින තැන ඉඳලා හරිම රහයි. හරිම රස විඳගෙන ඇවිල්ලා හරි මනසත් රස විඳගෙන තමයි කෑමේ රහ බලන්න පුළුවන්. ඉතින් එහෙම තැනක් ඩොප් හවුස්. විශේෂයෙන්ම මේ අර සමහරු අපි වගේ අය කියන්නේ අපි අර නිදහසට කැමති, අපි නිදහසේ අපේ පුද්ගලිකත්වයේ තියාගෙන ඇවිල්ලා කාලා බීලා යන්න ආසයි. එහෙම වැදගත් තැනක්. බොහොම සුහදශීලී සේවයක් ලැබෙන තැනක්. මං කියන්නේ ඒක කෑම කොච්චර රහ වුණත් ඒක පිරිනමන ලබා දෙන විදිහ අනුව අපිට ඒක එපා වෙන්න පුළුවන්. ඉතින් බොහොම සුහදශීලී සේවයක් ලබා දෙන හොඳ ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ චේන් එකේම අපි ඒක අත්දැකීමෙන් දන්නවා. ආපු ඔබත් දන්න ඇති. ඒ සේවයම ඒ සුහදශීලී ආචාරශීලී සේවයම ගන්න පුළුවන් ඩොප් හවුස් එකට එන්න කැන්ඩි. මෙතනට ඇවිල්ලා සෙට් එමු කියන තැනට අපි ඩොප් හවුස් එකේ එනවට කැමතියි. අපි ඩොප් හවුස් එකේ සෙට් එමුද කියන තැනට එනවා. එන්න මොකද මේ අපි ඉන්නේ උඩ පෙන්නන්න වටේම. ඈත කඳු වලල්ලම පේනවා. ඉතින් හරි සුන්දරයි. ලස්සන පරිසරයක ලස්සන තැනක් ඩොප් හවුස්. හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා.